උතුම් දේවල් පුදන්න. උතුම් දේවල් පුදලා උතුම් දේවල් පතන්න. වටිනා දේ ලැබේවා කියලා. කාමයේ කියන්නේ වටිනා දෙයක් නෙවෙයි. මේ සියලු කාම සම්පත් ඔය හැම එකක්ම විඳලා වයසට ගිහිල්ලා ඔය ලෙඩ ඇඳේ මිනිස්සු මැරෙන්නේ. දැන් මොකක්ද ඒක විඳලා මේ අවසානයේ මොකද්ද වෙලා දෙන්නේ? ඔය මැරිලා යනවා. කසාදත් බැඳලා වාහනත් පාවිච්චි කළා ගෙවල් දොරවලුත් රට ලෝකේ වටේත් ගිහිල්ලා කාමයට අත්විඳලා අනිත් මිනිස්සු වගේම මැරිලා යනවා. නමුත් මගේ බුදුරජාණන් වහන්සේ මේ කාමයේ අත්හැරියා. භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පානකොට මේ මණ්ඩල සලිත වුණා. ලෝකයක් නිවනින් ඈතර වුණා. සසරින් ඈතර වුණා. ඉතිරි වෙච්ච අබෑටයක් පමණ ධාතුන්